I thought it was better to wallow and swallow my pride and admit that my life was feeling so hollow and I couldn't handle it. So I called a couple of friends and a caring specialist, and I talked through all of my problems till they started to shrink a bit. Well, nothing's easy, but you gotta believe me, you'll never truly be alone. It's okay to ask for help, don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out, talk it out. It's okay to ask for help instead of holding on to how you felt. So don't be afraid to go on and reach out. I know it sounds conflicting, but being sad can be addicting, even when it's awful. හරියටම මේ මඩුල් දුව සංචාරයේ ප්‍රධානම වෙන ස්ථානේ තමයි දැන් ඉන්නේ. අපි ඉන්නේ මඩුල් දූපතේ නැත්නම් මඩුල් දුවේ. මේක තමයි අපේ අර කෘතියට පාදක වෙන්නේ සහ මඩුල් දුව කියන නම හරහා තමයි සංචාරකයන් දේශීය සහ විදේශීය සංචාරකයන් මේ ස්ථානට එන්නේ. ඉතින් මෙතන බැස්සේ නැත්නම් ලොකු අඩුවක්. ඒක නිසා දැන් වහින්න කියලා හදන්නේ. ඉෂාන්කරිය අපිට මේ මඩුල් දුවේ ඇතුළට කියලා ගොඩක් බලන්න දෙයක් නැහැ. මොකද ටිකක් ඝන වනාන්තරයේ තියෙන්නේ නේද? ඔව් ඉතින් පොඩ්ඩයි දීලා අපිට සබා සුන්දරත් බලාගෙන පරිසර සුන්දරත්වය ඉඳගෙන අපිට ගෙනෙන්න පුළුවන්. ඔව් දැන් ඒ වගේම අපි දකින්න අර මේ ඔය අසල බඳුන් වල ගොඩක් දේවල් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ තැන්වල ඇවිල්ලා ගොඩක් විනෝද වෙනවද නැත්නම් මේ පරිසරය අපවිත්‍ර කරනවද කොහොමද? ගොඩක් ඉතින් මේක කට්ටියට ආම විශේෂයෙන්ම Taman ගේන දේවල් අමතක වෙනවා. ඊට පස්සේ තන තන පැටිලා තියෙන මේක. ඉතින් අපි ඒක එකතු කරලා ඊට පස්සේ මේ බඳුන් තියලා දැන් වලට ගෙනල්ලා දානවා. නැත්නම් අපි මේක විදිහට අරන් ගිහලා ඒ ටික පුච්චලා දානවා. ඒකට මේක පුච්චන වඩුයි. මෙතන දැන් මේ සාමාන්‍යයෙන් බඳුන් තියෙන තැන් වල දානවා නම් හොඳයි. නමුත් ඇතුලේ කට්ටිය දානවා. මේක ඉතින් දාන්න නැතුනොත් නම් ගොඩක් හොඳයි. ප්ලාස්ටික් දාන තරමට හොඳයි. ඉතින් travel with සුරංග එක්ක මඩුල් දුවේ ලොකු සංචාරයක් ඔබ කරා. ඉතින් ඉෂාන්කය කිව්වා වගේ මේ අපේ රට, මේ අපේ පරිසරය, මේ අපේ සුබහදා සෞන්දර්යය කියන එක හොඳට මතක තියාගෙන තමයි මේ ස්ථානවලට අපි එන්න ඕනේ. ඉතින් පරිසරය ආරක්ෂා වෙන්න ඕනේ, අපිව ආරක්ෂා වෙන්න ඕනේ. අපි දැනුම සහ සතුට එකතු කරගන්න ඕනේ. හැබැයි පරිසරයෙන් ගෙදර යන්නත් ඕනේ. ඒ නිසා දැන් මඩුල් දුවේ ඉන්නේ මතක් වෙන්නේ චින්නාව, උපාලිව නේද? ගොඩක් චරිත මතක් වෙනවා. ඉතින් මාටින් වික්‍රමසිංහගේ කෘතිය ආයසරයක් දැන් කියවන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් කොහොම වුණත් මේ අපූර්ව අත්දැකීම travel with සුරංගිත් එක්ක ඔයගොල්ලෝ මේ වෙලාවේ විඳින්න ඇති කියලා විශ්වාස කරනවා. ජීවිතේ විඳින්න සුරංගි vlogs. It's okay to find a friend to lean on and talk it out, talk it out. It's okay to ask for help instead of holding on to how you felt. So don't be afraid to go on and reach out. It's okay to ask for help, don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out, talk it out. travel with සුරංගේ හරි අපූර්ව සංචාරයක් නිමා කරන්න අපි සූදානම් වෙනවා. විශ්වාස කරනවා ජීවිතේ විඳින්න මාත් එක්ක එකතු වුණා කියලා මේ දින කීපේ පුරාවටම. මොකද මඩුල් දුවේ සංචාරය හරිම අපූර්වයි. ශ්‍රී ලංකාව කියන්නේ අපේම රට, අපේම තැන, ඒ වගේම අපේ පරිසරය, අපේ සුබහ සෞන්දර්යය. මේ හැමදේම ආරක්ෂා කරගෙන විඳින්න පුළුවන් නම් ජීවිතේ කොයිතරම් සුන්දර වෙයිද? ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ලොකු
ආඩම්බරයක් වෙන්නට ඕනේ අපේ රටේ මේ තරම් ස්වභාවික සෞන්දර්යය අපිට විඳින්නට අවස්ථාව ලැබෙන එක. travel with සුරංගිත් එක්ක එකතු වෙලා හිටියොත් ජීවිතේ ගොඩක් විඳින්න පුළුවන් මේක අවස්ථාවක් විතරයි. සුරංගි vlogs හැමදාම ජීවිතේ විඳින්න නම් එකතු වෙන්න. is out of play. Oh, nothing's easy, but you gotta believe me. You'll never truly be alone. It's okay to ask for help. Don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out. Talk it out. It's okay to ask for help instead of holding on to how you felt. So don't be afraid to go on and reach out. travel with සුරංගී මඩල් දුව සංචාරයෙන් සමගන්නයි සෝදානම් වෙන්නේ. ගොඩාක් ස්තුතියි ශාංකාරියා ලොකු මඟ පෙන්වීමක් කරා. ඉතින් ඔයගොල්ලොත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම ශාංකායව කන්ටැක්ට් කරන්න. කොහොමද අපි කන්ටැක්ට් කරගන්න ඕනේ? මගේ මොබයිල් නම්බර් 076 45 28 135. තාසරකි. 076 45 28 135. ඔන්න ඔය අංකේ ශාංකායව කතා කරොත් එයා මේ අපේ මඩල් දුප්පතේ ඕන තැනක එකගෙන ගිහිල්ලා මේ හැම දෙයක් ගැනම දැනුවත් කරයි. ඉතින් thank you very much අපේ travel with සුරංගීකට ලොකු support එකක් දුන්නා. එහෙනම් ඉතින් මඩල් දුව සංචාරයෙන් අපි සමගන්නවා එකතු වෙලා ඉන්න සුරංගී vlogs. Don't need to fix it all by yourself. It's okay to find